ආයු බොහෝ වේවා. ආයුබෝවන් ආදරණීය දරුවනේ. ඉතින් අපි අද සම්බන්ධ වෙනවා අද දවසේ ගැටලුව විසඳන්න. ඔයාලා දන්නවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල තියෙන ගණිත ගැටලු සාකච්ඡා කරනව දවසට එක ගානේ. ඔයාලට ගොඩක් වැදගත් වේවි විභාගෙට. ඉතින් මගේ දරුවන්ට YouTube එක හරහා සම්බන්ධ වෙන අපේ දරුවන්ට විභාගය වෙනුවෙන් කරන සත්කාරයක් තමයි මේ. ඉතින් 2024 වෙනි ප්‍රශ්නය මොන වගේද කියලා අපි බලමු. 2024 කියන්නේ ගිය අවුරුද්දේ ආපු ශිෂ්‍යත්ව විභාගයේ 24 වෙනි ප්‍රශ්නය මොන වගේද කියලා අපි කට්ටියත් එක්කම බලමු. ඉතින් ඒකේ තියෙනවා මෙහෙම. තිරස් බිත්තියක රඳවා ඇති බිත්ති ඔරලෝසුවක වේලාව 9 වන විට එහි පැය කටුව නැගෙනහිර දිශාවට යොමු වෙයි. මෙම ඔරලෝසුවට හරි කෙලින් ඉදිරියෙන් සිටගෙන වේලාව බලන අයෙකු මුහුණලා සිටින්නේ කුමන දිශාවටද? මං ආයෙමත් කියනවා සිරස් බිත්තියක රඳවා ඇති බිත්ති ඔරලෝසුවක වේලාව 9 වන විට එහි පැය කටුව නැගෙනහිර දිශාවට යොමු වෙයි. මෙම ඔරලෝසුවට හරි කෙලින් ඉදිරියෙන් සිටගෙන වේලාව බලන අයෙකු මුහුණලා සිටින්නේ කුමන දිශාවටද? ඉතින් පුතේ ඔක්කොටම කලින් අපි බලමු ඔරලෝසුවක් ඇඳගෙන. මේන්නම ලස්සනම කිව්වට පොඩ්ඩක් ඇත වගේ ඔරලෝසුවක් අඳිනවා. 12 තියෙනවා, 6 තියෙනවා, 9 තියෙනවා, 3 තියෙනවා, 1 තියෙනවා, 2 තියෙනවා, 4 5 7 8 10 විභාගෙටත් ගිහලා ඔයාලා සින්දු කී කියන අරකට හදන අවුලක් නැහැ. වෙලාව 9යි. මෙන්න පැය කටුව 9 ගාව, මිනිත්තු කටුව 12 ගාව කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. තිරස් බිත්තියක තමයි මේ බිත්තියේ තමයි ලස්සනයි නේද මගේ බිත්තිය. මේ බිත්තියේ තමයි මේ බිත්ති ඔරලෝසුව ගහලා තියෙන්නේ. වෙලාව 9 වෙන විට එහි පැය කටුව නැගෙනහිර දිශාවට යොමු වේ. එහෙනම් පුතේ මේකේ පැය කටුව තියෙන්නේ නැගෙනහිර. එහෙනම් මේ වෙන මොකුත් නෙමෙයි නැගෙනහිර දිශාව. ඔයා දන්නව එහෙනම් නැගෙනහිර දිශාවේ ප්‍රතිවිරුද්ධ පැත්ත බස්නාහිර. හරිනේ. ඔන්න නැගෙනහිරයි බස්නාහිරයි. දැන් ඔයාලට හිතෙන්නේ මේ දිශාව තමයි උතුරු දිශාව. බලමුකෝ. අපි දිශා සටහනක් ඇඳගමු. මං දිශා සටහනක් ඇඳිනවා. උල්ලිරිගෙනැට්ට ගිලපු දඟයනිකං බබා වගේ මේ පැත්තේ බස්නාහිර තියෙද්දි උඩින්ම තියෙන්නේ උතුර. හැබැයි පුතේ මේ පැත්තේ නැගෙනහිර ඒක ප්‍රතිවිරුද්ධ වෙලා නැගෙනහිර ගිහිල්ලා බස්නාහිර තියෙන තැනටනේ නැගෙනහිර බස්නාහිර හොයාගෙන ගිහිල්ලා බස්නාහිර නැගෙනහිර හොයාගෙන ගිහිල්ලා. එහෙනම් මොකද්ද වෙන්නේ? උතුර අනිවාර්යෙන් එනවා දකුණ හොයාගෙන. එහෙනම් මෙතනට එන මොන දිශාවද? උතුරු දිශාව. එහෙනම් ඒකේ අනිත් පැත්ත මේ පැත්තට තියෙන්න ඕනේ දකුණු දිශාව. අපි බලමු ඇත්තද කියලා. දැන් මෙන් උපුල් ඊළඟ මෙතන ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන් උල් ඊරිගේ නැට්ට ගිලපු දඟයනිකම් බබ. දැක්ක නේද? මේ දෙන්න ප්‍රතිවිරුද්ධ වෙච්ච ගමම්ම මේ දෙන්නත් ප්‍රතිවිරුද්ධ වුණා. දැන් මොකක්ද අහන ප්‍රශ්නය? දැන් අහන්නේ ඔරලෝසුවට හරි කෙලින් ඔන්න මම ඉන්න ඔරලෝසුවට හරි කෙලින් සිටගෙන සිටින අයෙකු මුහුණලා සිටින්නේ කුමන දිශාවද? මේ මොන දිශාවද? දකුණු දිශාව. ලේසිම නේද? එහෙනම් අපි ආයෙත් හමු වෙනවා හෙට